හැම දිනකටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි එවිලිනවා යක්කල ප්‍රොජෙක්ට් එකට. ගම්පහ යක්කල අලුතෙන් පටන් ගත්ත ප්‍රොජෙක්ට් එක. තට්ටු දෙකේ ගයක්. ඔයාලට පේනවා මේ වෙනකොට බේස්මන්ට් එකේ වර්ක් එක යනවා. ඒ කියන්නේ සබ්ස්ට්‍රක්චර් එක මේ වෙනකොට ක්‍රියාත්මකයි. මේ ප්‍රොජෙක්ට් එකේ තියෙන arrangement එක. එතකොට අපි මේකට plan කරේ කොහොමද? මේ ඩිසයින් එක කොහොමද වෙලා තියෙන්නේ? කොලම්ස් කීයක් තියෙනවද? එතකොට මේකේ soil condition එක කොහොමද? ඒ කියන්නේ පසේ තත්ත්වය කොහොමද? ඇතුලේ space arrange වෙලා තියෙන්නේ කොහොමද? මේ සියලු දේවල් මේකේ 3D workout කරලා ඉවරයි මේ වෙනකොට. 3D එකත් එක්කම ground floor එක කොහොමද arrange වෙලා තියෙන්නේ? හැබැයි fresh floor එකේ පැහැදිලි කිරීම කරන්න නම් මම හිතන්නේ මේ stage එකෙන් slab එක දාලා අපි උඩට එන්න ඕනේ. නමුත් මේ වෙලාවේ අපිට ground floor arrangement එක පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ වගේ ප්‍රොජෙක්ට් එකක් අපි plan කරනකොට මොනවද ඉස්සෙල්ලාම කරන්න ඕනේ? ඒ වගේම ප්‍රොජෙක්ට් එක පටන් ගන්නකොටම ඔයාලට පේනවා ඉතින් මගේ පිටිපස්සෙන් මේ columns තියලා තියෙනවා. columns වලට එහයින් workersලාට facility හදලා තියෙනවා. washroom එකක්. ඒ වගේම මෙතනින් මේ පැත්තට ගියාම ඔයගලන්ට පේන ඒගොල්ලන්ගේ නිදා ගන්න ඒගොල්ලන්ගේ හට්ස් හරි ගස්සලා තියෙනවා. එතන හැපැත්තේ ස්ටෝර් රූම් එකක් තියෙනවා. සිමෙන්ති වගේ දේවල් ස්ටොක් කරගන්න. ඊට පස්සේ අපේ සයිට් ඉන්ජිනියර්ස්ලා කවුරු හරි ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් සුපර්වයිසර් කෙනෙක් ආවොත් සයිට් එකට ඇවිල්ලා වැඩ ටික කරගන්න මෙතන පොඩි ඔෆිස් රූම් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ arrangement එකක් එක්ක තමයි මේ වැඩේ අපි කරගෙන යන්නේ. මෙතන තිබ්බ අපිට තියෙන ලොකුම වාසිය තමයි මේ ඉඩමේ ඉඩ ප්‍රමාණය. මේක ටිකක් ලොකු ඉඩමක් පර්චස් 20ක භූමි ප්‍රමාණයක තමයි මේ නිර්මාණය සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලට හොඳට තේරෙනවා ඇති මේ හට්ස් ගහලා එතකොට මෙතන මැටීරියල් ස්ටොක් කරලා තියෙනවා. වැඩ කරන අයගේ ෆැසිලිටි මේ හැම දෙයක්ම කරගන්න ඉතාම පහසු තැනක් තමයි මේ යක්කල ප්‍රොජෙක්ට් එක. ඉතින් පර්චස් 5ක 6ක වුණා නම් ඇත්තටම ටිකක් අපහසු යාම දැකලා ඇති අපේ සමහර කලින් කරපු වීඩියෝස් වල සමහර ප්‍රොජෙක්ට්ස් වල පර්චස් 6යි 7යි 8යි හරි අපහසුයි ඒ වල ඒ වගේ කන්ඩිෂන් එකක workers facility ටික හදාගන්න. ඒ වගේ තැනක වඩා සුදුසුයි එහා පැත්තේ හිස් ඉඩමක් තියෙනවා නම් ඒගොල්ලත් එක්ක කතා බහ කරලා මාසිකව යම්කිසි ගාණක් හරි දීලා ඒ වගේ තැනක් අපිට කුලියට ඒ කියන්නේ බද්දට ගන්න පුළුවන් නම් මේ ඉදිකිරීම කරන තාක් කළා මාස 8කට මාස 10කට නැත්නම් අවුරුද්දකට ඒක ගොඩක් වටිනවා. මොකද ගේන බඩු ටික පරිස්සමට තියාගන්න, සිමෙන්ති කොටයක් තෙමෙන්න නැතුව තියාගන්න, වැඩ කරන අයට නවාතැන් පහසුකම් දෙන්න. මෙන්න මේ වගේ දේවල්. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහට ගිහිල්ලා කතා කරමු. මේ වෙනකොට ප්‍රොජෙක්ට් එකේ මොකද වෙලා තියෙන්නේ? බේස් වලගේ සයිස් එක මොකද්ද? බේස් වල කොහොමද දාලා තියෙන්නේ? එතකොට එකම ලෙවල් එකටද අපි කපලා තියෙන්නේ? එතකොට FFL එක finish flow level එක කොයි හරියට තියෙන්නේ කියලා ප්‍රොජෙක්ට් එකේ අපි ඇතුළට ගිහිල්ලා තව ටිකක් සාකච්ඡා කරමු. මේක තට්ටු දෙකේ ගයක් 2 story house එකක්. ඒක නිසා තමයි මේ ඔයාලට පේන columns අපි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගෙදර සම්පූර්ණයෙන්ම කාපෝච් එකේ columns දෙකත් එක්කම සම්පූර්ණයෙන්ම columns 21ක් එනවා. එතකොට මේ columns වලට අපි 12 කම්බි පාවිච්චි කරලා තියෙනවා. මොකද උඩට එන්නේ වහලයක්. ඒ කියන්නේ පළවෙනි ෆ්‍රස්ට් ෆ්ලෝර් ස්ලැබ් එකෙන් පස්සේ උඩට එන්නේ වහලයක්. සමහර අවස්ථාවල ඩෙඩ් ලෝඩ් එකයි ලයිව් ලෝඩ් එකයි වැඩි නම් සමහර අවස්ථාවල අපි 16 කම්බි columns වලට පාවිච්චි කරනවා. දැන් මේකේ ලෝඩ් එක අඩු නිසා 12 කම්බි තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම ඔයාලට පේනවා මේකට දාලා තියෙන links stirrups. අපි අඟල් 6න් 6ට ස්පේස් කරලා තමයි මේකේ දාලා තියෙන්නේ. ඒ විදිහට තමයි මේකේ stirrups අපි arrange කරලා තියෙන්නේ. ඔයාලට පෙතනට ළඟට આવොත් පේනවා මේකේ බේස් එක column base එක column footing එක 10 කම්බි වලින් center to center මිලි 150ට තමයි මේ net එක arrange කරලා තියෙන්නේ. ඔයාලට පේනවා යට setting out එකක් කරලා ලස්සනට platinum මේකේ නැත්නම් marker එකකින් අපි mark කරලා column එක position කරගෙන තියෙනවා. මේක ඉතාමත් වැදගත් කාරණාවක්. ඒ කියන්නේ මේ මම කතා කරන්නේ setting out එක ගැන. එහෙමත් නැත්නම් ලනු වැදීම කියලා කියන කාර්යය. මේකේ setting out එක හරියට කරගන්න එක ඉතාමත් වැදගත් කාරණාවක්. මොකද setting out එක වැරදුනොත් column position එක වෙනස් වෙනවා. ඒ වගේම බිත්ති architectural drawing එකේ හැටියට අපි plan කරපු එක වෙනස් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම reference එකක් තියාගන්න. දැන් ඔයාලට පේනවා මගේ මේ වම් අත පැත්තෙන් wall එකේ බිත්තිය ගහලා තියෙනවා lines 8 7 6 5 4 3 2 කොහොම. මේ වෙලාව grid lines කියලා කියන්නේ. ඉතින් මේ විදිහට අපේ අනිත් පැත්තේ තාපෙත් ගහලා තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම grid එක. වදන මේ drawing එකක් ගත්තාම drawing එකේ grids තියෙනවා. මේ grid එක XY අන්ත දෙකේ grids දෙකක් තියෙනවා. මේ grids ටික හරියට ගහගත්තොත් අපිට මේ වයින් නූල් ඇදලා ඒ කියන්නේ මේවා permanent විදිහට තියන්න ඕනේ. ඒ කියන්නේ project එකේ ටිකක් building එක උඩට එනකම් මේ ටික තියෙන්න ඕනේ. මොකද එතනින් නූලක් මේ පැත්තට ඇදලා තමයි එතන ඉඳන් අනිත් නූලට තියෙන දුර. ඒ කියන්නේ ඒ line එකේ ඉඳන් ඉතුරු බිත්තියට හරි නැත්නම් කොලම් එකට හරි තියෙන දුර. එහෙම හදාගත්තම වැරදීම් සිද්ධ වෙන්නේ නැහැ. right. එතකොට දැන් අපි ඊයේ කොලම්ස් ටිකක් කාස් කරා. මෙතන මේ දැන් මේ වැඩ කරගෙන යන කොලම් එක අපි
අද කොන්ක්‍රීට් දාන්න ප්ලෑන් කරගෙන යන්නේ. දැන් උතන තියෙන බේස් වල ටික අපි ඊයේ දැම්ම බේස් වල 14ක් අපි ඊයේ කොන්ක්‍රීට් කරා. උතන ඔයාලට පේන ලයින් එකේ දිගටම තියෙන ටික. එතකොට අපි මෙතනදී රෙඩි මික්ස් කොන්ක්‍රීට් දාන්න තමයි ප්ලෑන් කරගෙන තියෙන්නේ. ඒ වගේ කොලම්ස් 14ක් අපි ඊයේ දාලා තිනවා. අපි එකපාර ලොකු කොලම්ස් ප්‍රමාණයක් කොලම් බේස් ප්‍රමාණයක් දාන්න හේතුව තමයි මේ ප්‍රොජෙක්ට් එකේ අපි පුළුවන් තරම් රෙඩි මික්ස් ඒ කියන්නේ ප්ලාන්ට් මික්ස් කියන්නේ ඔයා දන්නවා බැචින් ප්ලාන්ට් එක බැච් කරලා ට්‍රක් එකේ ගෙනල්ලා අපි දාන කොන්ක්‍රීට් එක. ඒ විදිහට දාන තමයි අපි මුලින් දැම්ම සැලසුම් කරේ. ඒ නිසා කොලම්ස් 14ක් ඊවර කරා. එතකොට 14න් තව කොලම්ස් 5ක් තියෙනවා අද දවසේ දාන්න. එතකොට ඔක්කොම 19යි. තව කොලම්ස් දෙකක් ඉතුරු වෙනවා. ඒ කොලම්ස් දෙක තියෙන්නේ කාපෝච් එකේ එහා පැත්තේ ඔය ග්‍රිඩ් ලයින් 6-8 කියලා බෝල් එකේ ගහලා තියෙනවා වාට පේනවා. එතන එකපාර කරන්න බෑ මොකද මේ පැත්ත ඉවර කරලා රබල් ෆවුන්ඩේෂන් එක ගිහිල්ලා ඒ ටික ඉවරුනාට පස්සේ සොයිල් එක ස්ටේබල් කරලා තමයි එතන එක්ස්කැවේට් කරන්න ඕනේ. ඒ වගේ දේවල් ඉතාමත් වැදගත්. ඒ කියන්නේ දැන් ඔයාලට පේනවා එතන බ්ලයින්ඩ් වෝල් එක. බ්ලයින්ඩ් වෝල් එක එක්ස්කැවේට් කරනකොට එතන සොයිල් එක ලූස් වෙනවා. ඒතකොට පරණ තාප්පයක් නිසා සමහරලාට මේ පැත්තට එෆෙක්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ තැනක් හාරනකොට දැන් මේ පැත්තෙන් මේ හාරපු ටික රබල් එක ගිහිල්ලා ඉවර වෙලා බෑක්ෆිල් කරලා ඒ කියන්නේ ආයි පස්පූර වල තද කරලා ඉවර වෙලා අපිට අවශ්‍ය කොලම් දෙකට විතරක් පොඩි ප්‍රමාණයක් එක්ස්කැවේට් කරගන්නවා. අන්න ඒ විදිහට තමයි මේ වගේ ප්‍රොජෙක්ට් එකක් අපි ප්ලෑන් කරගන්න ඕනේ. රයිට්. ඒකම වාට මේ තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ ලින්ක්ස් ගත්තාම වාට මේ ළඟට බැලුවම හොඳට තේරෙයි. මේ ස්ටිරප්ස් වල මේ ස්ටිරප් එක නවනකොට සාමාන්‍යයෙන් අපි අංශක 90ට නවන්නේ. හැබැයි මේකේ හරිම ක්‍රමය. ඒ කියන්නේ හයි රයිස් බිල්ඩින් වල තට්ටු 10 15 උඩට යන බිල්ඩින්ග්ස් වල මේ ලින්ක් එක අපි 40 පාට මේ නවල තියෙන විදිහට තමයි නවන්නේ. ජෙනරල් ප්‍රැක්ටිස් එකේ හැටියට අපි ගොඩක් වෙලාවට ඒ වගේම මේ වගේ 2 ස්ටෝරි ගෙදරක මේක එච්චරම ඉම්පෝටන්ට් නෑ. හැබැයි මේක බලපානවා හයි රයිස් බිල්ඩින් එකක. ඒ කියන්නේ තට්ටු 3කට වඩා යනවා නම් එතකොට මේ පැත්තේ ගොඩක් වින්ඩ් ෆෝස් එක වැඩි නම් එතකොට එහෙමත් නැත්නම් අර්ත්ක්වේක්ස් වෙන සම්භාවිතාවක් තියෙන භූමියක නම් අනිවාර්යයෙන්ම මේක ඉතාමත් වැදගත්. මොකද ලැටරල් ෆෝස් එකට ගොඩක්ම බලපාන සාධකයක් තමයි මේ ලින්ක් එක කියන්නේ. හැබැයි ඒ අරින්න මේක ස්ට්‍රක්චර් එකට ලොකු බලපෑමක් කරන එකක් නෙමෙයි. අර වගේ කන්ඩිෂන් එකක් තියෙනවා නම් මේ දේවල් ඉතාම වැදගත්. මේ නිවසේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ බෙඩ්රූම්ස් දෙකක් ටිකක් ලොකු ලිවිං එකක් පඩිපෙළ ඩයිනින් ඒරියා එක කිචන් එක සහ බාත්රූම් එකක් අන්තර්ගත වෙනවා. ඊට අමතරව එහා පැත්තෙන් තියෙන අර මම පෙන්නපු තැන තියෙන කාපෝච් එක. මෙන්න මේ ටික තමයි මේකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඇරේන්ජ් වෙලා තියෙන්නේ. ඒතර ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ මේ නිවසේ සම්පූර්ණයෙන්ම සමස්ත ඒරියා එක ගත්තොත් වර්ග අඩි 1582ක භූමි ප්‍රදේශයක තමයි මේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ. ඒ වගේම මේකේ ෆස්ට් ෆ්ලෝ එක ගත්තොත් ෆස්ට් ෆ්ලෝ එකේ බෙඩ්රූම්ස් දෙකයි මාස්ටර් බෙඩ්රූම් එකයි. මාස්ටර් බෙඩ්රූම් එකේ ඩ්‍රෙසිං ඒරියා එකක් එක්ක තියෙන ලොකු බෙඩ්රූම් එකක්. ඊළඟට වර්කින් ඒරියා එකක්. ඒක ස්ටඩි ඒරියා එකක් විතර ගන්නත් පුළුවන්. ඊළඟට කොමන් වොෂ්රූම් එකක්, ලොකු ටීවී ලොබි එකක් එක්ක උඩ තට්ටුවත් වර්ග අඩි 1582කට තමයි නිර්මාණය වෙන්නේ. මම අර ඉස්සෙල්ලා කිව්වත් වගේ වෝටර් ටැංක් එකට විතරයි මේකේ තියෙන කණු ටික උඩට යන්නේ. ඔයාලට පේනවා මේ වෝටර් ටැංක් එකට සම්බන්ධ වෙන කොලම්ස් වල අපි කම්බි වැඩි කරලා තියෙනවා. මොකද ඒකේ තියෙන ලෝඩ් එක වැඩි. 12 බාර් 6ක් දාලා තියෙනවා. අනිත් එහා පැත්තේ තියෙන අනිත් කොලම්ස් වල ඔයාලට පේනවා 12 බාර් 4යි දාලා තියෙන්නේ. එතකොට ඒ වගේ අර මේකේ ප්‍රායෝගික භාවිතය ගැන හිතලා තමයි හැම වෙලේම ස්ට්‍රක්චරල් ඩිසයින් එකක් කරන්න ඕනේ. ඒ වගේම කියන්න විශේෂ දෙයක් තියෙනවා. දැන් මේ කොලම් එකේ එක්ස්කැවේෂන් කරලා තියෙන ලෙවල් එකයි ඔයාලට තේරෙයි මේක බලනකොට මේ ලෙවල් එකයි මෙතන එහා පැත්තේ තියෙන කොලම් එක අතරේ ලොකු වෙනසක් තියෙනවා. මේකට වඩා තව අඩි 2.5මාරක් ගැඹුර කපලා තියෙනවා. රයිට්? ඊටත් වැඩි අඩි 3ක් විතර වගේ ගැඹුර කපලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ පැත්තේ සොයිල් එක ලූස්. ඒ කියන්නේ ඔයාලට මේ බැලුවම පේනවා බිත්තියේ තියෙන පසේ ස්වභාවය. මේක අර වැලි පසක් වගේ තියෙන මඩ වැලි පසක්. ඒතකොට මේක කඩන් හැලෙන සම්භාවිතාව වැඩි. ඒ හේතුව හින්දා මේක අපි කබොක අහු වෙනකන් එක්ස්කැවේට් කළා. කියන්නේ කබොක් පස අහු වෙනකන් එක්ස්කැවේට් කරා. දැන් මෙතන කබොක් පස අපිට අඩි 3කින් 3.5මාරකින් විතර හම්බ වෙනකොට මෙතන අඩි 5මාරක් 6ක් විතර යරට කාරණා සිද්ධ වුණා. ඒතකොට මෙතනදී අපි එක්ස්කැවේට් කරේ මම ඉමේජස් ටිකක් ඉස්සරහට ෂෙයා කරන්නම්. අපේ එක්ස්කැවේට් එකක් දාලා තමයි එක්ස්කැවේට් කරේ. මොකද මැනුවල් කරන්න ගියාම ටිකක් කාලය ගත වෙනවා සහ ඊළඟට යන ශ්‍රමය වැඩි වෙන්න පුළුවන්, ශ්‍රම පිරිවැය වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ
ස්ට්‍රක්චර් එකක් මේ වගේ වර්ක් එකක් බොහෝ දුරට වඩා සුදුසුයි එක්ස්කවේටර් එකක් භාවිතා කරලා එක්ස්කවේෂන් කරන එක. ඉතින් අන්න ඒ වගේ මේ වගේ ඉදිකිරීමක් කරනකොට ප්‍රායෝගික ගැටලු අපිට මුණ ගැහෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ වගේ කන්ස්ට්‍රක්ෂන් එකක් කරනකොට පිහිටි පොළව සාමාන්‍ය මට්ටමකට තියෙද්දි 2 ස්ටෝරි ගයක් නිසා සාමාන්‍යයෙන් අපි සොයිල් ටෙස්ට් එකක් කරන්නේ නැහැ. හැබැයි මේක මඩ ඉඩමක් වුණා නම් කුඹුරක් ගාව තියෙන ඉඩමක් වුණා නම් එහෙම නැත්නම් මුහුදු වෙරළා ඉන්න තියෙන වැලිපසක් වුණා නම් අනිවාර්යයෙන් මේක සොයිල් ටෙස්ට් එකක් කරන්න ඕනේ. මෙතෙන්දී අපි සොයිල් ටෙස්ට් එකක් කරේ නැහැ. මේකේ සොයිල් කන්ඩිෂන් එක හොඳ මට්ටමින් තිබුණා. හැබැයි අර මම කිව්වේ ප්‍රායෝගික ගැටලු කියලා මේ කොලම්ස් හැම එකකට මේ තත්ත්වයේ තියෙද්දි එහා පැත්තේ තියෙන කොලම්ස් දෙකට විතරක් ඒ බලපෑම ඇති වුණා. ඒක තමයි මම කියන්නේ එක්ස්පීරියන්ස් එක තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන් එකක් තියෙන ඉංජිනේර කෙනෙක් කවුරු හරි සුපර්වයිසර් කෙනෙක් ටීఓ කෙනෙක් මේක අනිවාර්යයෙන්ම හරියට ඉන්ස්පෙක්ට් කරන්න ඕනේ. එතකොට එහෙම බලලා අපිට තේරෙනවා නම් එතන එක්ස්කැවේෂන් එක මදි කියලා ලෙවල් එක මදි කියලා අනිවාර්යයෙන්ම ගැඹුර හාරලා කබ කහුව වෙනකම් කරන්න ඕනේ. අපි හිතමුකෝ අඩි 6ක් 7ක් හාරනවා කබ කහුව වෙන්නේ නැහැ. එහෙනම් හොඳම දේ තමයි ස්ට්‍රක්චරල් ඉංජිනේරව කන්ටැක්ට් කරලා ඒ මට්ටමින් නවත්තලා එතෙන්ට මොන හරි ABC හරි කොරි ඩස්ට් එකක් හරි දාලා ඉවරලා සිමෙන්තිත් එක්ක කලවම් කරලා දාන්නත් පුළුවන්. පෝක කරලා ඉවරලා ඒක හොඳට යට සර්ෆේස් එකක් හදාගෙන ඉවරලා ෆූටින් එක දාන එක. සමහර වෙලාවට දැන් මේ දාලා තියෙන ෆූටින් සයිස් එක අඩි 3.5 සමහරලාට මේ 3.5 වෙන්න බෑ. එතන 4.5 5 වෙන්නත් පුළුවන්. ඒක ස්ට්‍රක්චරල් ඉංජිනේර ඩිසයිඩ් කරන්න ඕනේ. ඒ නිසා ඊටමත් වැදගත් මේ වගේ දේවල් හැම වෙලාවෙම මම ඕගලන්ට කියන දෙයක් තමයි මේ වගේ ඉදිකිරීමක් කරනකොට ආයතනයක් සම්බන්ධ නොවුනත් මේකට දැනුම තියෙන කෙනෙක් ඔයාගේ යාළුවෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් නෑදෑ කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට ඒ ගැන තේරෙන්නේ නැත්නම් කන්සල්ටන්ට් කෙනෙක් ඉංජිනේර කෙනෙක් හයර් කරන්නත් පුළුවන්. ඔයාගේ සයිට් එක සතියට සැරයක් ඇවිල්ලා බලන්න. මොකද බාසුන් නැහැලාගේ අතරේ ගොඩක් දක්ෂ බාසුන් නැහැලා ඉන්නවා. සමහර ලාවට අපි දන්නේ නැති දේවලුත් අපි බාසුන් නැහැලාගෙන් අහගන්න වෙලාවල් තියෙනවා. හැබැයි එහෙම කියලා එයාලටම කරන්න ඉඩ අරින්න එපා. මොකද අපි කාගෙන් හරි අතපසු වීමක් වුණොත් අපේ ආයතනය ගත්තොත් මට අඩුපාඩුවක් වුණොත් අපේ ඉන්න සයිට් ඉංජිනේර් ඒක දකිනවා. එයාට අඩුපාඩුවක් වුණොත් අපේ ඉන්න හෙඩ් බාස් දකිනවා සයිට් එකේ. මොකද අපි හැමෝම හැමදේම ගැන දන්නේ නැහැ. ඒ නිසා අර ඉන්වෝල්ව් කරගන්න පිටිස වැඩි වෙන තරමට ඔයාට කියන්නේ අඩුපාඩු වෙන එක ගොඩක් වළක්ව ගන්න පුළුවන්. ඒ නිසා මේ වගේ ඉදිකිරීමක් කරනකොට අනිවාර්යයෙන්ම මේ ගැන හොයලා බලන්න අමතක කරන්න එපා. මේ අපි අලුතෙන් පටන් ගත්ත තව එක ප්‍රොජෙක්ට් එකක් විතරයි. මේ වගේම තව ප්‍රොජෙක්ට්ස් කීපයක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මනින් වීඩියෝස් අරන් එන්නම්. මේ කාලේ ගොඩක් කාර්යබහුල වෙච්ච නිසා තමයි වීඩියෝස් අරගෙන ඉන්න බැරි වුනේ. ඉතින් හැම ප්‍රොජෙක්ට් එකකටම ගිහිල්ලා ඒ වගේම අන්ඩර්ග්‍රවුන්ඩ් බේස්මන්ට් අන්ඩර්ග්‍රවුන්ඩ් සබ්ස්ට්‍රක්චර් කරපු ඒවල උඩ වැඩ දැන් යන ගමන් ඒවලත් වීඩියෝ කරන්න අවස්ථාව ලෑස්ති වෙලා තියෙනවා. එහෙමනම් මේ වගේම වැදගත් තොරතුරු රැසක් එක ඊළඟ එපිසෝඩ් එකෙන් ආයෙත් අපි හම්බෙමු. ඔයාලට ගනුජය YouTube channel එක subscribe කරලා notification bell එක click කරලා තියාගත්තම අපි අලුතෙන් දාන හැම වීඩියෝ එකක්ම බලන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි Grand Engineering ගනුජය FB pages like කරලා follow කරලා තියාගත්තාම අපි කරන හැම දෙයක් ගැනම ඔයාලට අදහසක් ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම Grand Engineering කියන්නේ කවුද? Grand Engineering Private Limited ආයතනයෙන් කරගෙන යන ව්‍යාපෘති මොනවද? ඒ වගේම ඉවර කරපු ව්‍යාපෘති මොනවද? අපේ ස්ටාෆ් එකේ කවුද ඉන්නේ? අපි මොන වගේ ආයතනයක්ද කියන මේ සියලු තොරතුරු ඔයාලට grandengineering.com වෙබ්සයිට් එකේ ගියාම බලන්න හැකියාව ලැබෙනවා. එහෙමනම් මේ වගේම වැදගත් තොරතුරු රැසක් ඊළඟ ඉපිසෝඩ් එකේ ආයෙත්